සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්බන්ධලා වෙන අපේ ළම සියලු දෙනාටම. එතකොට අද අපි කතා කරන්න යන්නේ දේශපාලන විද්‍යාව ඇතුළු දේශපාලන මතවාද ඇතුළේ තියෙන හරි ලස්සන සුවිශේෂී මාතෘකාවක් සම්බන්ධව. හරිද? එතකොට ඒ තමයි නිරාගමික වාදය. හරි දේශපාලන විද්‍යාවේ ගොඩාක් කට්ටියට වැදගත් වෙනවා සහ ගොඩාක් MCQ සහ ගිඩි ප්‍රශ්න වලට මේ නිරාගමික වාදය සම්බන්ධව විතරම අහනවා. හරිද? ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝස් තව බලන්න. ඒ වගේම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයගොල්ලන්ට වැදගත් සියලු මාතෘකා තියෙනවා. ඒවා අනිවාර්යෙන් බලා ගන්න. සබ් පේපර්ස් බලා ගන්න අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. හරිද? එතකොට දැන් අද අපි කතා කරන්න යන මාතෘකාව නිරාගමික වාදයනේ. නිරාගමික වාදය. නිරාගමික වාදය. මොකද්ද මේ නිරාගමික වාදය කියලා කියන්නේ ළමයි? නිර්ආගමික ආගමෙන් මිදීම ඔය වගේ සිද්ධියක් මේ කියන්නේ නේ. එතකොට නිරාගමික වාදයෙන් කියන්නේ ළමයි මෙන්න මේ වගේ කතාවක්. හරිද? රාජ්‍යයි ආගමයි ඩිවෝස් වෙලා ඉන්න ඕන. රාජ්‍යයි ආගමයි ඩිවෝස් වෙලා ඉන්න ඕන කියලා තමයි මෙන්න මේ නිරාගමික වාදය ඇතුළේ සරලව කියන්නේ. හරිද? ඒ කියන්නේ රාජ්‍ය ආගම වෙන්ව පැවතිය යුතුය. රාජ්‍ය ආගම වෙන්ව පැවතීම තමයි නිරාගමිකවාදය ඇතුළතදී කියන්නේ. හරිද? හරි. එතකොට දැන් මේ ඕන තැනක ආරම්භයක් තියෙන්න ඕනනේ බං. කොහොමද මේ නිරාගමිකවාදය කියන එකේ ආරම්භය වගේ සිද්ධ වෙන්නේ? සරලව ගමුකෝ අපි. හරිද? එතකොට මේකේ ආරම්භය සිද්ධ වෙන්නේ ළමයි මෙන්න මේ කාලවකවානුවේදී 18 19 වන සියවස්වලදී ප්‍රධාන වශයෙන් රාජාණ්ඩු විරෝධීව හරි තනි වගුවකින් කියලා දෙන්න නිරාගමික වාදය. රාජාණ්ඩු විරෝධීව තමයි මේක ආරම්භ වීම සිද්ධ වෙන්නේ. හරිද? එතකොට ප්‍රධාන වශයෙන් මම ඕගොල්ලන්ට කියලාත් ඇති සමහර වීඩියෝ මම දාලාත් ඇති. ඔය ඒ කාලේ තිබ්බනේ රජතුමාගේ ක්‍රියාවලියත් එක්ක රාජාණ්ඩ තුලේ දේවවරම්වාදී කියන සංකල්පයක්. හරිද? එතකොට දේවාරම්භවාදය ඇතුළේ ක්‍රිස්තියානි ආගමේ මුල් කාලීන ආරම්භයත් එක්ක එයාලා නිතරම තමන්ගේ ආගම පතුර කරන රජාත් එක්ක එකතු වෙලා ගෙනිච්ච මතවාදයක් දේවාරම්භවාදය. ඕකෙදි කිව්වා රජතුමාට පාලන බලය දීලා දෙන දෙයියෝ. දෙවියන්ගේ පාලන බලය තමයි රජතුමා ක්‍රියාත්මක කරන්නේ. ඕක තමයි අර පචේ තමයි දේවාරම්භවාදය කියලා කියන්නේ. හරි. එතකොට ওই දේවාරම්භවාදයේ ඇතුළේ රජතුමා පල්ලිය සහ රදලයන් පට්ට බලවත් වුණා. ඔය බලවත් වීමත් එක්ක ඒකට විරුද්ධව තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ මේ නිරාගමික වාදය. රාජ්‍යයෙන් ආගම වෙන් වෙලා ඉන්න ඩිවෝස් වෙන්න ඕන කියලා සංකල්පය ආරම්භ වෙන්නේ. හරි. ඒක ආරම්භ වෙන්නේ. එතකොට අපිට සිලබස් එක ඇතුලේ කතා කරද්දි ළමයි මෙන්න මේ නිරාගමික වාදය ඇතුලේ ප්‍රධානතම කොටස් තුනක් තියෙනවා. ප්‍රධානතම කොටස් තුනක්. හරිද? කොටස් තුනකින් සරල chart එකකින් කියලා දෙන්න නිරාගමික වාදයේ කොටස් තුන. පළවෙනි එක ලිබරල් නිරාගමිකවාදය. ලිබරල් නිරාගමිකවාදය. දෙවැනි එක සමාජවාදී නිරාගමිකවාදය. තුන්වෙනි එක ඉන්දියානු නිරාගමිකවාදය. ලිබරල් ඉන්දියානු එහෙම නැත්නම් තව සමාජවාදී නිරාගමිකවාදී. හරිද? මේ තුන ගැන තමයි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ මෙන්න මේ නිරාගමිකවාදය ඇතුළේ. ඉස්සෙල්ලාම ගත්තොත් ලිබරල් නිරාගම පුළුවන් තරම් සරලව කියලා දෙන්න. හරිද? ලිබරල් නිරාගමිකවාදය ඇතුළේ ලිබරල් වාදීන් කියන්නේ මෙයාලා කියනවා රාජ්‍ය සහ පල්ලිය එහෙම නැත්නම් ආගම ආයතනික වශයෙන් වෙන්වීම. ඒ කියන්නේ පල්ලියයි රාජ්‍යයි වෙන් වෙලා ඉන්න ඕන. හරි. ආගමේ වැඩවලට පල්ලිය මැදිහත් වෙන්නේ නැතුව රාජ්‍ය වැඩවලට පල්ලිය එහෙම නැත්නම් ආගම මැදිහත් වෙන්නේ නැතුව රාජ්‍යයෙන් බැහැර වෙලා ඊට පස්සේ පල්ලිය එහෙම නැත්නම් ආගමේ වැඩවලට රාජ්‍ය මැදිහත් වෙන්නේ නැතුව ඒ දෙක එකිනෙකින් වෙන් වෙලා තියෙන්න ඕන කියලා තමයි ලිබරල් නිරාගමිකවාදීන්ගේ අදහස.
එතකොට මේකේ සුවිශේෂී ලක්ෂණ දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි මෙයාලා කිසිම තැනකට කියන්නේ නැහැ රාජ්‍යයි පල්ලියයි වෙන් වෙලා හිටියට රාජ්‍ය ඇතුලේ ආගම් තියෙන්න ඕනේ නැහැ කියලා. හරි. මෙයාලා කියන්නේ ආගම් තිබ්බට කමක් නැහැ. නමුත් කිසිම විදියකින් රාජ්‍ය ආගමට මැදිහත් වෙන්නවත් ආගම රාජ්‍යෙට මැදිහත් වෙන්නවත් හොඳ නැහැ. අර ආගම් තිබ්බට කමක් නැහැ. අර මැදිහත් නොවේ හිටියනම් ඇති. ප්‍රශ්නයක් නැහැ. ඒක තමයි ලිබරල් නිරාගමිකවාදය කියන්නේ. මෙයාලගේ ප්‍රධාන අදහස රාජ්‍ය පල්ලිය වෙන් වෙලා ඉන්න ඕනේ එච්චරයි. හරි. ඊට පස්සේ සමාජවාදී නිරාගමිකවාදය. සමාජවාදී කියන එක දන්නවනේ පොඩ්ඩක් අර මේකටත් එක්ක හැමතේ මරා ගන්න සිද්ධියක් තියෙන සමාජවාදී. මෙයාලා කියන්නේ ආගම කියලා කියන්නේ සමාජ පීඩනය ඇති කරන ආයතනයක්. සමාජයේ සමාජ පීඩනය වගේ දැන් මිනිස්සුන්ගේ පීඩනය වගේ දේවල් ඇති කරන ආයතනයක්. ඒ වගේම ලෝකයේ පිළිබඳ සාමර්ථ්‍ය අවබෝධය ලබා දෙන ආයතනයක් තමයි ආගම කියලා කියන්නේ. සමාජ පීඩනය ඇති කරන ඒ වගේම ලෝකෙ ගැන සාමර්ථ්‍ය කියලා කියන්නේ මොකද? මම බොරුනේ. බොරු අවබෝධයක් මිනිස්සුන්ට දෙන තරක් තමයි ආගම කියලා කියන්නේ. ඒක නිසා ආගමෙන් මිනිස්සු පොඩ්ඩක් වෙන් වෙලා වගේ ඉන්න ඕනේ. ඒක තමයි මෙයාලා කියන්නේ. ඒ වගේම මෙයාලා කියනවා මෙන්න මෙහෙම කතාවකුත් පුතේ ආගමට තියෙන්න පුළුවන්. ආගම යාලා හිතියට ප්‍රශ්නයක් නැහැ. නමුත් ආගම ඉන්න ඕන රාජ්‍යයේ දැඩි නිරීක්ෂණය යටතේ කිසිම විදියකින් කැම්පේන් කරන්න බෑ. හරිද? ආගම කැම්පේන් කරන්න බෑ රාජ්‍ය කැම්පේන් කරන්න බෑ ආගමත් එක්ක තිබ්බට කමන්නේ නැහැ. දැඩි නිරීක්ෂණය යටතේ තමයි රාජ්‍යයෙන් අවසරය යටතේ තමයි තියෙන්න ඕන කියලා තමයි සමාජවාදී නිරාගමිකවාදය තුළදී කියන්නේ. හරිද? ඊට පස්සේ ඉන්දියානු නිරාගමිකවාදය. ඉන්දියානු නිරාගමිකවාදය. හරිද? එතකොට ඉන්දියානු නිරාගමිකවාදය කියලා කියන්නේ ටිකක් බරපතල සංකල්පයක් නේ බා. හරි. මේකෙදි බරපතල වෙන්න ප්‍රධානතම හේතුව තමයි ඉන්දියාවේ තියෙනවනේ ආගම් අම්බානකට සංස්කෘතිය අම්බානකට දෙන ආගම් භාෂා ගොඩාක් තියෙනවනේ. ලෝකෙ මිනිස්සු වැඩිම රටනේ. එතකොට මේකෙදි මෙයාට කිසි විදිහකින් පැත්තක් ගන්න බෑ. මෙයාලා ඒකට වෙනම සංකල්ප දෙකක් දීලා තියෙනවා. මේ ආගම් සහ රාජ්‍ය අතර වෙන්වීම සම්බන්ධ කරලා. හරි. එතකොට ඉස්සෙල්ලාම ගන්න පුළුවන් සෑම ආගමකට මෙයාලා කියනවා අපක්ෂපාතීව සලකන්න ඕන. සෑම ආගමකටම අපක්ෂපාතීව සලකන්න ඕන. අපක්ෂපාතීව සැලකීම. ඒක මෙයාලා හඳුන්වනවා ධර්ම නිරපේක්ෂතා. ඒව අහන්න පුළුවන් කිසි ප්‍රශ්න වලට. ධර්ම නිරපේක්ෂතා කියලා මෙයාලා මේක හඳුන්වනවා. ඒ වගේ තවත් දෙයක් මෙයාලා කියනවා සෑම ආගමක්ම එකසේ සලකන්න ඕන. ඒ සෑම ආගමකටම අපක්ෂපාතීව සලකන්න ඕන. ඒ වගේම සෑම ආගමකටම එකසේ සැලකීම සිද්ධ කරන්න ඕන. මෙයාලා ඒක හඳුන්වනවා මොකද්ද? සර්ව ධර්ම සම්භාව. හරිද? මේක තමයි ඉන්දියානු නිරාගමිකවාදයේ ප්‍රධාන කොටස් දෙක. සෑම ආගමකටම අපක්ෂපාතීව සැලකීම එහෙම නැත්නම් ධර්ම නිරපේක්ෂතා. සෑම ආගමක් සමානව සැලකීම සහ සමාන බව පිළිගැනීම. සර්ව ධර්ම සම්භාව. මේක තමයි ඉන්දියානු නිරාගමිකවාදයේ ප්‍රධාන කොටස් ටික. එතකොට ඔය විදියට මෙන්න මේ නිරාගමිකවාදයේ රාජාණ්ඩුවාදයට විරුද්ධව ඇවිල්ලා හරිද? ඊට පස්සේ රාජාණ්ඩුව වෙන් කිරීමේ ප්‍රධාන ආකල්පයේ මතවාදයේ පදනම් කරගෙන ඇවිල්ලා ලිබරල් නිරාගමිකවාදය, සමාජවාදී නිරාගමිකවාදය, ඉන්දියානු නිරාගමිකවාදය යටතේ ප්‍රධාන කොටස් තුනත් එක්ක ලස්සනට උදේ නිරාගමිකවාදී දේශපාලන සංකල්පය පිළිබඳව අපිට පෙන්වා දෙන්න පුළුවන්. තාමත් පැහැදිලිව. හරිද? එහෙනම් අදට මේ වීඩියෝ එක ඉවරයි. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් YouTube channel වගේ subscribe කරලා තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකකින් සම්බන්ධ වෙනකම් පරිස්සමින් ඉන්න හැමෝටම අයුබෝවන්.